බිංගිරිය උඩුවෙල ප්‍රදේශයේ දෙදරු මවක් තම දරුවන් දෙදෙනා සමග පහළ තාරණ කුඹුක් වැව ඉස්මත්තේ පලා කැඩීමට ගිය අවස්ථාවේදී පයිලිස්සා ගොස් වැවේ වැටුණු 8 හැවිරිදි දරුවා බේරා ගැනීමට ගිය මව සමග එම දරුවත් මියගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. නදීකා කුමාරි නැමැති 33 හැවිරිදි මව සහ උඩුවෙල රේවත විදුහලේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සයුරු ගිම්හාන් නැමැති සිසුවාද පලා කැඩීම සඳහා වැව් ඉස්මත්තට ගොස් ඇති අතර එහිදී දරුවා දිනපතා පාසලට ගෙන යන මල් වට්ටියට මල් කැඩීම සඳහා වැවට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී වැවේ වතුර පිරුණු වලකට තම දරුවා වැටෙනු දුටු මව සිය දරුවා බේරා ගැනීමට යාමේදී දෙදෙනාම ජල රකුසාට බිලි වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය මවගේ පස්වැවිරිදි දරුවා අදාළ අනතුරින් බියට පත්ව කෑගසමින් එම දරුවා දිවගොස් ඇති අතර එහිදී අසල්වාසින් විසින් දරුවාගෙන් ඒ පිළිබඳව විමසා තිබෙනවා. ඒ අනුව අසල්වැසියන් විසින් වැවට බැස පරීක්ෂා කිරීමේදී මියගිය මවගේ සහ දරුවාගේ සිරුරු සොයාගෙන තිබෙනවා. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙවුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.